මෙන්න මේක guys මේ small size තමයි මම order කරගත්තේ. කුකුලෙක් මැරෙන්න යනවා guys අපේ පැත්තේ. කරදරයක් ඔය ඇහෙනවා නේද? පුදුම වදයක් වුණේ. ඉතින් girls ඊළඟට පෙන්නන්න තියෙන්නේ මෙන්න මේක. බල්ලෝ ගෑ ගන්නවා. Guys, welcome back to our YouTube channel Life with Kavi and Aish. ඉතින් guys කොහොමද ඔයාලට? මම හිතනවා මගේ යාළුවෝ ඔක්කොම හොඳින් සැපෙන් සතුටින් ඇති කියලා. ඉතින් අදත් ඔයගොල්ලෝ ගොඩාක් ආස කරන වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් ටෙමු කිව්වොත් අපේ girls ලට වෙන මුකුත් ඕනේ නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට පොරොන්දු වෙච්ච විදිහටම ටෙමු වීඩියෝ එකක් තමයි අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් ටෙමු shopping haul එක. ඉතින් පේනවා ඔයගොල්ලන්ට parcels ගොඩක් තියෙනවා මෙතන. parcels 5ක් විතර තියෙනවා මෙතන guys. ඇත්තටම time එකක් තිබුණේ නෑ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. Actually in these days I'm very busy because of my school work. So I had no time even to talk with you. I had no time even to do some video for you. But today I have a break because today is election day. ඉතින් අද election day එක හින්දා guys අද day එක free. ඉතින් අද නිවාඩුව අපිට. ඉතින් එහින්ද මම හිතුවා අද ඔයගොල්ලන්ට එක්ක මේක බලන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේක unboxing video එකක් කියන්න බෑ. මොකද මම මේක කලින් open කරලා බැලුවා because I don't have any patience. ඉතින් girls ලා දාන්න අපිට parcel එකක් ආවා බලාගෙන ඉන්න අමාරුයි guys. ඉතින් ඇත්තටම මට වැඩත් එක්ක මට video එකක් ගෙන්න බැරුණා. දැන් සතියක් දෙකක් විතර වෙනවා මේ parcels ටික ඇවිල්ලා. ඔක්කොම එකපාරට නෙමෙයි ආවේ. එක සැරේට තමයි ආවේ. ඉතින් ඔක්කොම වෙනකන් ඉඳලා එකතු කරලා ඔයගොල්ලොත් එක්ක video එකක් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනට යමු video එකට. ඉතින් girls මුලින්ම අපි බලමු මේ parcel එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම නම් දන්නවා මොනවද තියෙන්නේ කියලා. ඒ වගේ ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනේ. ඉතින් අපි ආයෙත් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. අම්මෝ ළමයි නේවසල මාර්ම රස්නේ නේද? මට ෆෑන් එක දාන්න දෙපුත් නැහැ. මොකද ෆෑන් එක දාන්න ගමන් වීඩියෝ එකට කුගා පද්දිනවා. ඉතින් ඒ හින්දා ෆෑන් එකත් ඔෆ් කරලා තමයි වීඩියෝ එක කරන්නේ. අයියෝ මාර්ම දාඩියයි. හරිද? අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මුලින්ම මෙන්න මේක. මේක මොකක් වගේද පේන්නේ? ඔව්, ඔයාලා හිතුවා හරි. මේක ගෙන්න ගත්ත ගල්ලට ඇතුලේ මොකද මම දැක්කා මේ ගොඩක් අය මේක ඕඩර් කරගෙන තියෙනවා. මේ තියෙන්නේ මේක අර මේ සයිඩ් බෑග් එකක් guys. girls ලාම use කරන girls ලා නේ boys ලා use කරනවා. ඊට මේක අර girls ලා use කරන type එකේ side bag එකක්. දැන් මෙතන clip එක තියෙනවා. ඉතින් මේ side එකට දාන්නත් පුළුවන්. නැත්නම් මේ ඉන්නේ ඔයගොල්ලන්ට මේක දාගෙන යන්නත් පුළුවන්. එක විදිහට කැමති විදිහට ඉතින් මේක use කරන්න පුළුවන්. මේකේ colors ගොඩක් තිබ්බා guys. මම ඒනකට මෙන්න cream color එකට මට ආසයි විතර මම එන්නේ cream color එක තමයි order කරේ. ඉතින් මම මේවයි price එකත් එක්ක ඔයගොල්ලන්ට දාන්නම් මෙන්න මෙතනින්. මොකද මේ ගොඩාක් items තියෙන ඉඳලා girls මට එහෙම මතක නැහැ අනික මේ ගොඩාක් ඒවට මේ discounts හම්බුණා. ඉතින් ඇත්තටම සමහර ඒවා අදාහ ගන්න බැරි ගණන් වලට හම්බුණා discount ඔය coupon එහෙම apply කරලා අන්න එහෙම. ඉතින් මේ මට free gift සම්බන්ධ වීඩියෝ එකකුත් මම දාලා තිනවා. බලපු නැති අය ඉන්නවා නම් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් girls ඊළඟට මම wallet එකක් order කරගත්තා. cute wallet එකක්. පේනවනේ Hello Kitty තමයි ඉන්නේ. පේනවද? මොකද මගේ wallet එක චුට්ටක් දැන් පාරණ වෙලා. ඒ හින්දා තමයි wallet එකක් order කරගත්තේ. හැබැයි මේක මේ girls හිතුව තරම් අර මේ එච්චර ගණකම් නැහැ. ඒ කියන්නේ අර ගොඩාක් අර හයියයි වගේ ගතියක් පේන්නේ නැහැ. but ඉතින් මාස 6-7ක් වගේ shape එක use කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. light pink එක තමයි මම order කරගත්තේ. මේකේ colors තිබුණා. සහ මේ print එක තව වෙනස් ඒවා තිබ්බා. Hello Kitty print එකම තියෙනවා. ඉතින් වෙනානේ. ඒක හරියම cute guys. ඉතින් වයස කීය වුණත් ඉතින් මේ වගේ සුකුරුත්තන් වලට තමයි හිත යන්නේ. ඉතින් ඇත්තටම මේකත් මාරම ලස්සනයි. මේක ලොකු ගාණක් වුණ නෑ guys. මම ඔයාලට price එක මෙතනින් දාන්නම්. අපි බලමු ඊළඟට මොනවාද order කරගෙන තියෙන්නේ කියලා. ඊළඟට girls මේක තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ. අපි බලමු මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ crop top එකක් තමයි black color crop top එකක් මේක. long sleeves
මේක මේ නයිට් ෆැබ්‍රික් එකෙන් තමයි කරලා තියෙන්නේ. මැටීරියල් එක නයිට් ෆැබ්‍රික් එක. ගර්ල්ස්ලා දන්නවර ඉරිරි ගියපු ෆැබ්‍රික් එක තියෙන්නේ guys. ඉතින් ඒකත් ෂේප් ලස්සනයි. ඔයගොල්ලන්ට හයි වෙස්ට් ඩෙනිම් එකකට වගේ ලස්සනට ඩ්‍රෙස් කරන්න පුළුවන්. ඉතින් මේකත් extra small size එක තමයි මම order කරගත්තේ. මේගොල්ලන්ගේ sizes තිබුණා small, medium, large, XL ඔක්කොම sizes ටික තිබුණා. මේ තියෙන්නේ මම extra small එක තමයි order කරගත්තේ. ඉතින් මේකත් හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකත් order කරගන්න. මේකත් ලොකු ගාණක් වුණ නැහැ guys. මට මතක විදියට 1000 ගාණක් වගේ තමයි උනේ. ඉතින් අපි ඊළඟට බලමු මම තාම මොනවද order කරගෙන තියෙන්නේ කියලා. ඊළඟට girls මෙන්න මේක. මේ තමයි earrings. තේනවද ඔයගලන්ට? ලස්සන earrings ටිකක් order කරගත්තා guys. අතර මේක මාර්ව ලස්සනයි. remove කරලා පේනන්නද ඔයගලන්ට? මේ මාර්ව ලස්සනයි guys. ඉතින් මේකත් order කරගත්තා. තව ඉයරින්ග්ස් වගේ මම ඕඩර් කරගත්තා. මම ඒවත් පෙන්නන්න වීඩියෝ එක දිගටම බලන්න. ඊළඟට මෙන්න මේක. මේක මේ ෆස්ට් ටයිම් තමයි මම try කරලා බලන්න හදාන්නේ. මේක නම් මේ අහම්බේ මම කාර්ට් එකට ඇඩ් කරගත්ත එක තමයි ඕඩර් කරලා බැලුවේ. collagen and eye patches. and eye patches දාන්නවනේ. ඉතින් අර එහෙම අපේ ඇස් වල කළු වෙලා තියෙනකොට එහෙම මේක use කරන්න පුළුවන්. ඉතින් මේක collagen, vitamin E, aloe and green tea extracts provides intensive hydration and nutrients for skin around eyes. ඉතින් මේක ගොඩක් valuable කියලා ඉතින් දාලා තියෙනවා. Deeply hydrates on eye skin, provides moisturizer. ඉතින් collagen and eye patches තමයි මේ. ඉතින් මම use කරලා බලලා ඔයගොල්ලන්ට කියන result එක කොහොමද කියලා. ඉතින් මේකේ තිබ්බ set පිටින් box පිටින් තිබුණා guys. මම ඒනට ඉතින් මේ එකක් ඕඩර් කරලා බැලුවා කොහොමද දන්නේ නැහැ. මොකද මේ මම ෆස්ට් ටයිම් තමයි ඒගොල්ලෝගෙන් මේ වගේ ස්කින් ප්‍රොඩක්ට්ස් මේ ඔය ක්‍රීම් ජාති අනම්න ක්‍රීම් එකකුත් මම ඕඩර් කරා. මම ඒක පෙන්නන්න. මේ වගේ මේ කොස්මෙටික් අයිටම්ස් වගේ දේවල් ගත්තේ ඒගොල්ලෝගෙන් ෆස්ට් ටයිම්. මම මේ අයි ෂැඩෝ පැලට් එකකුත් ඕඩර් කරා guys. මම ඒක පෙන්නන්න ඕගොල්ලන්ට. ඉතින් girls දැන් අපි එක පැකේජ් එකක් බලලා ඉවරයි. දැන් මෙන්න මේ පැකේජ් එක තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්න හදන්නේ. අත්‍තරම guys හරිම කරදරයක් මේ අල්ලපු යාළුවෝ ඉන්නවා. කුකුල්ලෝ එතකොට බල්ලෝ ඔය ඇහෙනවනේ සද්ද පුදුම වදයක් තියෙන වීඩියෝ එකක් කරන්න බෑ. මම දැන් මේ ගොඩ සැරයක් මේ කට් කර රෙකෝඩ් කරා. පස්සේ බැරි දෙනා තෑරලම දැම්ම guys ඔය කුකුලට කෑ ගහගෙන ඉඳලා මම දැන් වීඩියෝ එක කරන්න තමයි යන්නේ. හරිද? ඒ විදිහට අපිට එන ශබ්දයන් වැඩි ගණන් ගන්න එපා. මේක මොකක්ද? මේක මොකක්ද ඇත්තටම මතකත් නෑ guys බලන්න. අර ඕඩ කියලා දැන් නිකන් පිස්සු දිරා වගේ මේ මතකේ මොනවද ඕඩර් කරේ කියලා. දූ චුට්ටක් ඉන්න සත්ති. guys මේක මේ top and pant full kit එක මම ඕඩර් කරා. මේක තමයි. ඔය මට මේක පොඩි අවුලක් තියෙනවා. මේ මම අවුල මොකක්ද කියලා කියන්නම් ඉන්නු. මේ මාර්ව ලස්සනයි guys. මේක මම ගොඩාක් දවස් නම් කාට් එකට දාගෙන හිටපු item එකක්. පේනවද ඔයගලන්ට? මේක හරියම මේ comfortable material එකකින් තමයි මේ තියෙන්නේ. material එක ගැන no issues. අවුල මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට දැන් කියන්නම්. හරිද? මම මේවා dress කරලා නම් වීඩියෝ එකක් දැම්ම නම් මේකට ඇඩ් කරන්නේ නැහැ. but මම මේක dress කරලා ඉස්සරහට වීඩියෝස් දාන්න ඔයගොල්ලන්ට බලන්න. මේ තියෙන මේක මම මේ ඇඳලා බලුවා guys. මේ හින්ද ගෙටත් ගහලා මේ වගේ මේ පටි වගේක් තියෙනවා ගෙට ගහන්න. මේ දෙන්නේ මාර ලස්සනයි. ඉතින් මේ ලස්සනයි. හැබැයි පොඩි ලස්සන වගේම කේස් එකක් තියෙනවා. මෙන්න මේ ස්ටිකර් එක print එක යයි කියලා පොඩි මේ බයක් තියෙනවා guys. මොකද අර මේක මේ අල්ලලා බැලුවම මේ තේරෙනවා නිකන් අර යන ස්ටිකර් එක තියෙන්නේ. අන්න ඒ වගේ ස්ටිකර් එකක් තමයි තියෙන්නේ. ඒක ෂුවර් නෑ බලමු. ඊළඟට මම පෙන්නන්න යන්නේ ඔයගොල්ලෝ. ඔයාලට පෙන්නන්න වටින දෙයක් තියෙනවා. වටින අයිටම්ස් දෙකක් තියෙනවා. ඒ දෙක මම දැම්ම පෙන්නන්නේ නැහැ. වීඩියෝ එකේ අන්තිමට තමයි පෙන්නන්නේ. ඉතින් ඒ හින්දා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේක මොකක්ද guys? මම මේ ඔයගොල්ලන්ට කිව්වා මම cosmetic items first time තමයි ගෙන්න ගත්තේ කියලා. පේනවනේ?
මේක romantic blossom කියලා තමයි දාලා තියෙන්නේ. ඒගොල්ලෝගේ brand name එක වෙන්න ඕනි. ඉතින් මේක මම remove කරලා බලුවේ නෑ guys. මම ඉක්මනට remove කරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් girls මේ තියන්නේ මේක තමයි eyeshadow palette එක මම ඔයගොල්ලන්ට කිව්වා පෑන. මේක එළියට අරගෙන පෙන්නන්න. මොකද මේක මේ මම එළියට අරගෙන බලුවේ නෑ guys. මේක ඔයගොල්ලොත් එක්කම බලනවා කියලා තමයි හිතේ. චුට්ටක් ඉන්න මේක බලන හැටි මට තේරෙන්නේ නෑ. මම මේක ගලවගෙන ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තමයි මේ බුදුහාමුදුරුවෝ ගලවන්නේ එන ගේමක් දුන්නා. මේ තියෙන්නේ අනේ හරිම කියුට් ගයිස්. මම මාර ආසයි. ඉතින් ගර්ල්ස් ලා දන්නවනේ මේවා ඉතින් අපිට කොච්චර තිබ්බත් මදිනේ නේ. ඉතින් මේ ටිම්බු එකේ හොඳකම තමයි ගයිස් ඔයගොල්ලෝ දන්නවා ෂේන් එකෙන් මම අයිටම්ස් ගෙන්න ගත්තා නේ. ඒකට අපිට කොස්මෙටික් අයිටම්ස් ගෙන්න ගන්න බෑ. ස්කින් ප්‍රොඩක්ට්ස් එක කිසි දෙයක් ගෙන්න ගන්න බෑ නේ මේ ෂේන් එකෙන්. ඒව ලංකාවට එවන්නේ නෑ තහනම්. ඉතින් මේ ටන්ටනා ඇත්තටම මාරම කියුට් ගයිස්. මම හරි ආසයි. මාරම ලස්සනයි එක. කලර්ස් ටික පේනවද? wow it's amazing. මේක නම් මට දෙන්න පුළුවන් 10 out of 10. 10 out of 10 දෙන්න පුළුවන් guys. eyeshadow palette තියෙනවා guys 60 උඩාමාරක් ගෙදර ඒ උනාට කොච්චර තිබ්බත් මදි. මේවා දැක්කම ඕඩර් කරන්න තමයි හිතෙන්නේ. මේ පේනවද? ෂයින් වෙන විදිය. wow look wow ඒක නම් මාරසයි guys. ඉතින් මේවා මේ අලුතෙන්ම ඕඩර් කරගන්නේ guys. මේ ඉතින් ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැතුව ඇති. මේ ඉතින් මම next month husband ගාවට යන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ husband already ඉන්නේ දුබායි වල. ඉතින් වෙඩින් එකෙන් පස්සේ ආ 1 month වගේ තමයි ලංකාවේ මාත් එක්ක ගියා. ඉතින් මම දැන් යා ළඟට යනවා ලබන මාසේ. එහෙම තමයි plan කරගෙන ඉන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේ බඩු ඔක්කොම ඕඩර් කරගන්නේ guys. මොකද අලුතෙන්ම අරගෙන යන්න ඕනේ හින්දා. ඉතින් තියෙනවම ආය ඕඩර් කරනවා මේකප් අයිටම්ස් එම ඕන තරම් තියෙනවා. නේද? ඉතින් ආය අලුතෙන් ඕඩර් කරගන්නවා. එහෙනම් අපි ඉක්මනට බලමු ඊළඟට තියෙන අයිටම් එක මොකක්ද කියලා. ඉතින් ඊළඟට guys මෙන්න මේක. මේක නම් මම ගොඩක් කල් බලන් ඉඳලා ඕඩර් කරපු ඕඩර් එකක්. මේ අයිටම් එක. මොනවා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? දැක්කම නම් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් හොඳම කතාව කියන්නේ මේ අයිටම්ස් දෙකම 5000 මේ 5000 ගානක් විතර වුණා guys. මේ තමයි චන්චනා පැටලිලා මේක කොහොමද පැටලුනේ මේකේ? ඉර ගන්නෙත් නෑ අදින්නත් බයයි. චුට්ටයින් මයික්මට මේක ගලවගෙන නම් මේකේ zip එකේ පැටලිලා. ඉතින් girls පේනවනේ මේ කාඩ්බෝඩ් කෑලිත් ඒවල ළමයි මේ පිජාමා ෂෝට් පිජාමා දෙකක් මම ඕඩර් කරගත්තා. මේ wow this color is so beautiful. මම මේක අවසම කලර් එකක් peach color එක. ඉතින් මේකේ මේ දෙකක් තිබුණා. මේක තමයි peach color එක. අනිත් color එක තමයි black color එක. මේවා නම් dress කරලා බැලුවෙත් නෑ guys. හැබැයි මේ material එක නම් මේ satin පට්ට රස්නේ හොඳයි. ඉතින් මේවා නම් මේ දැන් ලංකාවේ මම යූස් කරන්න ගන්න මේ ඔක්කොම රට ගෙනියන්න තමයි කරත්තේ. මේ කාඩ්බෝඩ් එකක් තියෙනවා guys. හොඳට පැකින් කරලා යනවා ඉතින්. මේ wow මේ තමයි ෂෝට් එක. long මේ පෑන්ට් එක තියෙන පිජාමා එකකුත් ඕඩර් කරගන්න ඕනේ guys. ඊට මම දැම්මේ නැහැ. ඕඩර් එකක් දාගන්න ඕනේ ලස්සන මේ
පිජාමස් තියෙනවා ටෙමු එකට ගියාම පිස්සු ඇදෙන හොඳේ ගන්න මොකද කියලා හිතා ගන්න බෑ. මේ තියෙන්නේ චච්චනා මම ඒ දෙකටම මාර ආසයි. ඊළඟට බලමු මොනවද තව ඔඩර් කරගෙන තියෙන්නේ කියලා. ඊළඟට ගර්ල්ස් මෙන්න මේක. wow so cute. I think මං කිව්වා මම තව earrings order කරා කියලා. ඒ තමයි මේ රෝමල් පිටිපස්සට දාන සුදු කෑලි ටික මේ ගර්ල්ස් ඔක්කොම වැටලා තියෙන්නේ. මේක දැන් ඇරිය ගමන් රට වටේ විසිරෙයි දන්නේ. නැතින්නේ. wow so cute. ලස්සනයි. මේ තමයි earrings ටික. ඒක ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ප්ලාස්ටික් earrings වගේ. ඊළඟට අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා අපිට බලන්න. ටන්ටනා මේ පැකේජ් එකක් බලමු. මේ පැකේජ් එක ආව ළමයි පෙරේදා. පෙරේදා මේ ඉතින් සැරෙන් සැරේට දාපු ඕඩර්ස් ඉතින් මේ ෆ්‍රී shipping තියෙන හින්දා හොඳයි ඉතින්. මේ ෆ්‍රී shipping තියෙන හින්දා ඉතින් ඔකේ හිතනවා මම ඕඩර් කරනවා. අර ෂේන් එකේ වගේ ටැක්ස් වදින්නේ නැහැ නේද? ඒක තමයි කියන හොඳම කාරණාව. මෙන්න මම ඕඩර් කරගත්ත තව white blouse එකක්. මේක නම් ඉතින් සුපුරුදු පරිදි පට්ට ලොකුයි girls. මම ඔයගලන්ට කිව්වනේ ඒගොල්ලන්ගේ blouses එම small medium කියලා නෑ. මාර පත size එකට තමයි එන්නේ. ඉතින් පේනවා නෙමේ. මාර ලස්සනයි මාර decent look. ඉතින් white color එකෙන් මට මේ ඇඳුම් ගොඩක් අඩුවෙන් තියෙන්නේ guys. ඒක තමයි ඒක ඕඩර් කරගත්තේ. ඒනට ඒකත් මාර ලොකුයි. අවුලක් නැහැ. ඉතින් මේකේ long sleeves තියෙන්නේ. long sleeves කියන්නේ මගේ මේ අතේ මේ ඇඟිලි ටිකත් ඇහෙන්නම තියෙනවා. ඉතින් අවුලක් නැහැ ලස්සනයි. මාර decent look. මේ pockets දෙකකුත් මෙතන තියෙනවා. මේක small size මම ඔයගලන්ට කියන්නේ. small size. ඒනට blouse order කරනකොට මාර කල්පනාවෙන් order කරන්න girls මේ මොකද මේ මාර විදිහට ලොකු වෙනවා. අපි වගේ දෙන්නෙක් විතර බස්සන්න පුළුවන් මේ ගොඩක් ස්ලිම් අය. ඒ කියන්නේ ඉතින් කල්පනාවෙන් කොට ගත්තේ මේක මාර ලස්සනයි නේද? ඒතර ඕඩර් කරන්න හිතෙනවා. ඒ වුණාට ඉතින් මේ ස්මෝල් සයිස් එකක් මාරම ලොකුයි නේ. ඊළඟට බලමු තව මොනවද ඕඩර් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ගර්ල්ස් ඊළඟට මෙන්න මේක තමයි බලන්න තියෙන්නේ. මේක මම මේ ඕවර්සයිස් ටී-ෂර්ට් කියලා වැරදිලා ඕඩර් කරපු එකක්. හරිද? මොකද මම ෂේන් එකෙන් අර පර්පල් කලර් ඔයගොල්ලෝ දැකලා තියෙදි මගේ වීඩියෝස් වල මම අඳිනවා ලස්සන ඕවර්සයිස් ටී-ෂර්ට් එකක්. ඉතින් ඒ වගේ ඕවර්සයිස් කියලා හිතාගෙන ටී-ෂර්ට් එකක් ඕඩර් කරා ගයිස් ටෙමු එකනොත් එනට ඒක ඕවර්සයිස් නෙමෙයි. ඒක අර ඇඟේ ගානටම තියෙන ටී-ෂර්ට් එකක්. මැටීරියල් එක ගහත් මම සැටිස්ෆයි නැහැ. ඒක ලස්සන print එකක් තියෙනවා මේක මේ back side එකේ තියෙන print එක. මාර ලස්සනයි. බටර්ෆ්ලයි කෙනෙක් කියන ලස්සන flowers ටිකක් තියෙනවා. මාර ලස්සනයි. ඒ වුණාට කියන සතුටේ මේක මේ ටික හිරයි. හිරයි කියන්නේ එහෙම ලොකු හිරක් නැහැ. අර මම ඕවර්සයිස් නේ බලාපොරොත්තු වෙන්නේ. ඕවර්සයිස් නෙමෙයි. මේ ස්මෝල් සයිස් තමයි ඕඩර් කරේ. ස්මෝල්. ඒ වුණාට ඉතින් ඒක මේ මම ලාර්ජ් විතර ඕඩර් කරා මට ඕවර්සයිස් අඳින්න පුළුවන් වෙයි. ඉතින් මේකේ මැටීරියල් එක ගැන මම සැටිස් නැහැ guys. අර නිකන් අර ඇදෙන්නේ අර බැනියම් රෙද්ද වගේ කියන්නේ අපි. අනේ වගේ ඇදෙන රෙද්දක් තියෙන්නේ මැටීරියල් එක. ඒක ලොකුවට සෙට් නැහැ. උනාට ඉතින් අවලා නැහැ. ඉතින් ගෙදරට වගේ අඳින්න පුළුවන්. ඒක තමයි ඉතින් ඒකේ විස්තරය. අපි ඊළඟට බලමු අපි තව මොනවද ඕඩර් කරගෙන තියෙන්නේ කියලා. ඕගොල්ලෝ මන් දන්නවා දැන් බලාගෙන ඉන්නවා. මම ඩෙනිම් එකක් ඕඩර් කරා. ඉතින් ඔය ඩෙනිම් එක බලන්නනේ දැන් ගොඩක් අය බලාගෙන ඉන්නේ. පික්මන්ට බලමු. ඉතින් මම ඒ ටික අන්තිමේට පෙන්නන්නම්. මම shoes උත් order කරා first time cosmetic denim shoes මේ ඔක්කොම try කරලා බලුවා කොහොමද කියලා ටෙබෝ එකේ quality එකත් බලන්න ඕන හින්දා ඒ ටිකත් අපි ඉක්මනට බලමු. ඉතින් girls ඊළඟට මෙන්න මේක denim skirt එකක්. මම මේ denim skirt එක තිලකවර්ධනේ රට පුරාම එව්වා guys හැමදාම ගන්න යනකොට ඉවරයි. මම දැන් 1500 ක පොයිද තිලකවර්ධනේ තිබ්බා. මේ වලට ඉතින් මම හැමදාම ගන්න යනකොට ඒක ඉවරයි. ඉතින් මම මේ ටෙමෝ එකේ දැකලා මම ඒක order කරා. මේක අර පිටිපස්සෙන් ෂෝට් එක තේනවද? ඊටපස්සෙන් ෂෝට් එක ඉස්සරහින් ස්කර්ට් එක මේ හරිම කම්ෆර්ටබල් මේක ඇඳම. මේ වගේම චූටි කාලෙත් ඇඳලා guys අපේ තාත්තා ඉස්සර හරියට ගිරක් දෙනවා මේ වගේ ස්කර්ට්. ඉතින් මේ ඒක මාර්ව ලස්සනයි. ඉතින් ඒ හින්දා ඕඩර් කරගත්තා. මේක නම් මේ 2000 ගණක් හරි 3000 ගණක් හරි වුණා. ලංකාවේ නම් මම මේක 1500ක් තිලකවර්ධනේ තිබ්බා. ඒනට මට ඒක මිස් වුණා. මම එපාර ආයිෂාවමත් මේ වෙඩින් එකට කලින් අපි දෙන shopping කරන්න ගියාම මේක හෙව්ව තිබුණේ නැහැ. ඉතින් මේ
මේක මම ඕඩර් කරගත්තා. මේකත් ස්මෝල් සයිස් තමයි. මේකත් මේ ඉන එහෙම ගානටම සෙට් වුණා guys. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිකන් මේ ෆිට් කරලා ගත්තා වගේ ලස්සනටම තියෙනවා. ඉතින් guys ඊළඟට මෙන්න මේ පැකේජ් එක තමයි තියෙන්නේ. ඉතින් ලික්විඩ් දේවල් එතකොට අර ඒ වගේ දේවල් ඒගොල්ලෝ යවන්නේ ක්‍රීම් ජාති එහෙම. දැන් අපි එකට ඕඩර් එක දැම්මට ඒක වෙන වෙනම තමයි යවන්නේ. මොකද අර ලික්විඩ් එකක් නම් ඒක මේ අපේ බෑන් අනිත් වෙන පැකේජ් එකේ වුවම අපේ කොස්ටියුම් මොන හරි කියනවා නම් ඒකට ඩැමේජ් වෙයි කියලා එහෙම හිතලා තමයි බැටි දුර හිතලා තමයි ඒගොල්ලෝ වෙන වෙනම මේව වන්නේ. මම ළඟදී මේ සිසර් එකක් නැතුව මේවා රිමූව් කරන්න බෑ guys. මම මේක කඩලා බැලුවේ නැහැ. මොකද මේකත් ඒ වගේ මම එකට දාපු ඕඩර් එකක්. ඒ වුණාට මේකේ අර ලික්විඩ් එකක් තියෙන හින්දා ඒක වෙනම තමයි ආවේ. මම රිමූව් කරගත්තා. මේ තියෙන්නේ ඔයගොල්ලෝ හිතන්නේ මොකක් කියලාද මේ. ඉතින් ඇත්තට මේකත් මමත් ෆස්ට් ටයිම් තමයි මේ try out කරලා බලන්න යන්නේ. මේක ළමයි oral fresh spray එකක්. හරිද? මේ තියෙන්නේ. ඉතින් මේක මේ mint flavour එක තමයි මම ගෙන්න ගත්තේ. ඉතින් මේකත් මම දැක්කා මේගොල්ලෝ එක flavors තිබුණා. ගොඩක් අය හොඳ මේ reviews දාලා තිබුණා ගත්ත අය. අපේ ලංකාවේත් මම දැක්ක ගොඩක් මේක use කරලා තිබ්බ අරගෙන හොඳයි කියලා තිබ්බා. ඉතින් මේක use කරලා බලලා මම කියනවා ඔයගොල්ලන්ට හොඳයිද කියලා. දැන් අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊළඟට තමයි තියෙන whitening cream එකක්. හරිද? මම මේ skin products එතකොට මේ makeup items එහෙම මේ cosmetic එහෙම first time තමයි දැන් මේ order කරගත්තේ මේගොල්ලෝගේ කෙමුලගෙන්. මේ අතරම Shein එකට වඩා හොඳයි. මොකද Shein එකේ මේ අපිට order කරන්න බෑනේ. ඔය Shein එකෙන් orders දාපුවා දානවා cosmetic items එතකොට skin products එහෙම ඒවා ලංකාවට මේගොල්ලෝ ගෙන්නන්නේ නැහැ තාන. ඊළඟට මෙන්න මේක whitening cream එක. තියෙන්නේ. whitening cream එක කියනවාට මේක මේ body එකට use කරන එකක්. ඉතින් මේ Alpha Beauty තමයි include වෙලා තියෙන්නේ. ඉතින් මේක seal කරලා තියෙන guys. එහෙම ගලවන්න බෑ. use කරන වෙලාවට තමයි ගලවලා බලන්න වෙන්නේ. ඉතින් මේකත් මම බලලා කියන්න ඕගොල්ලන්ට හොඳට results තියෙනවද කියලා. මම දැක සමහර videos වල දාලා තියෙනවා මේ skin products එම මේ ගත්තර වැඩක් නැහැ. මේම quality ඒවා නෙමෙයි තියෙන්නේ කියලා බලමු. ඉතින් අපි මම මේක use කරලා බලලා ඔයගොල්ලන්ට කියන්න මේක හොඳද නැද්ද කියලා. එහෙනම් අපි ඊළඟට බලමු. ඔන්න දැන් ඔයගොල්ලෝ බලන් හිටපු අවස්ථාව තමයි මේ ළමයි උදා වෙන්න යන්නේ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න තැනේ මම denim එකයි shoes දෙකයි පෙන්නන්නේ කොයි වෙලේද කියලා. ඉතින් මන්ට යමු මේ වීඩියෝ එකට. So guys, I'm stunned on this product. So let's see it. Actually I'm very stunned on this product. This is a Snickers guys. Snickers දෙකක්. ඉතින් shoes ගන්න බලන් ඉන්නවා නම් Shein එකෙන් නෙමෙයි Shein එකෙන්ම ගෙනලා දැන් Temu එක කටට උරුත් නැහැ. Temu එකෙන් ගෙන්න ගන්න ඉන්නවා නම් ඇත්තටම superb. හරිද? ඇත්තටම it's very attractive product. Okay. ඇත්තටම කියන්න වචන නැහැ. මේ මාරු ලස්සනයි. මේ white shoes දෙකක් තමයි මම order කරගත්තේ. මේ මං ගාව තියෙනවා guys. හරිද? white. හැබැයි full white shoes දෙකක් මං ගාව නැහැ Snickers. ඉතින් මං ඒ හින්දා මේක order කරගත්තා. ඒතර මාර්වලස් නෑ. මේක මම ඔයගොල්ලෝ size ගැන කියනවා නම් ඔයගොල්ලොන්ට 3.5 තමයි මම order කරගත්තේ. ඒ කියන්නේ 37. හරිද? UK size එක තමයි 3.5. ඉතින් මේ ලංකාවේ මම දාන්නේ 37. ඒ කියන්නේ 4. but මේගොල්ලෝගේ 37 තමයි 3.5 කියලා. කියන්නේ ඒක shoe එකෙන් shoe එකට වෙනස් වෙන්න පුළුවන්. slippers වලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක order කරගන්න පුළුවන් කැමති කෙනෙක්ට මේක 3000 ගණක් වගේ තමයි උනේ. ඉතින් මේක අර කූපන නම් මම දාලා නැත්නම් ඔයගොල්ලෝ දන්නවා Snickers ගණන් 5000 ගණන් 8000 ගණන් ඔය වගේ වෙන්නේ. ඉතින් මේ දෙක පට්ට quality guys. ඉතින් ලෙදර් එකත් හොඳයි. ඉතින් මේක use කරලා බලලා කියනවා මේක හයියද කොහොමද කියලා. ඒ කියන්නේ දාලානේ බලන්න වෙන්නේ ඉතින් කොයි කාලෙද කැඩෙන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා එහෙම මේ ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙයි කියලා. හොඳට හයියට තියනවා මේ මල්ලලා බලනකොට නම්. අපි බලමු ඊළඟට ටෙනිම් එක.
ඔන්න ඉතින් ඔයගොල්ලෝ මෙච්චරලා බලන් ඉඳපු ප්‍රොඩක්ට් එක අරගෙන ආවා. ඉතින් මේ තමයි ඩෙනිම් එක. මේක තමයි මම ෆස්ට් ටයිම් කෙමෝ එකෙන් ගෙනගත්ත ඩෙනිම් එක. බයෙන් තමයි ඕඩර් කරේ ගායිස්. මොන වින්නහියක් කරලා තියෙද කියලා දන්නේ නැතුව. මොකද මේ මම එහෙම ඔන්ලයින් ඩෙනිම්ස් මේ ඕඩර් කරගෙනම නැහැ. මොකද අර පේස්ට් එකේ එහෙම අවුල් වෙන හින්දා එහෙම සයිසස් වර්ධිනවනේ ගයිස්. අපි ඇඳලා බලලා මේ ෆිට ඔන් කරලා අරගෙන ආවිලා තායි කොච්චර ගින් චේන්ජ් කරනවද සෙට් වෙන්නේ නැතුව. ඉතින් ඉතින් මාර බයෙන් තමයි ඕඩර් කරේ. උනාට කියන්න සතුටුයි මේක මේ ස්මෝල් සයිස් ඕඩර් කරේ. ඒගොල්ලෝගේ එහෙම තමයි තියෙන්නේ. ස්මෝල් ඕඩර් කරන අය දන්නවා. ලාර්ජ් ඔය විදිහට තමයි තියෙන්නේ ස්ට්‍රෝ ස්මෝල්. ඉතින් මේක ස්මෝල් වලින් තමයි ඒගොල්ලෝගේ ස්ටාර්ට් උනේ. මම ස්මෝල් තමයි ගෙන්න ගත්තේ. මම දැන් මෙහෙම නිකන් එකපාරට අන්බොක්ස් කරලා බලනකොට මට හිතුණා ඉන්න උඩ ලුක්වි වගේ කියලා නේද ෂේප් ගයිස්. මේ පොකට් ඩෙනිම් එකක් තමයි ගෙන්න ගත්තේ. මම මේක ගන්න ගොඩක් දවස් තිස්සේ බල හිටියා ලංකාවෙත් බැලුවා. මට සෙට් වුණේ නැහැ වැඩිය. ඉතින් මේක ඕඩර් කරලා බැලුවා. මේක ලස්සනට තියෙනවා. මේක මෙහෙම මේ ටයිට් මේ ඩෙනිම් එකක් නෙමෙයි. කකුල වලින් එහෙම ලොකුවට තියෙන ඩෙනිම් එකක්. ඉතින් ඒ වුණාට මාරම ලස්සනයි ඇඳව. ඉතින් හොඳම කාරණාව කියන්නේ මම මේක කීයකට ගත්ත කියලාද ඔයගොල්ලෝ හිතන්නේ. මේක රුපියල් 2000 ගානයි ළමයි. හරිද? ඇත්ත කතාව තමයි මේක 8000 ගාණක් වෙනවා මේ ඩෙනිම් එක. බට් ඩිස්කවුන්ට් දාලා තිබ්බා 5000 ගානකට. ඉතින් මම මේක කාට් එකට දාගෙන ඉන්නකොට මට වවුචර් එකක් හම්බුණා. හරිද? වවුචර් එක දැම්මට පස්සේ 2000 ගානක් වෙලා ආවා ඉතින් මේක. හරිද? ඉතින් 2000 ගානක් ඉඳන් ඩෙනිම් එක 2000 ගානකට ගන්න බෑනේ ගයිස්. ඉතින් අද ලංකාවෙන්. ඉතින් ඒ හින්දා පටස් ගාලා මේක ඕඩර් කරා. ඉතින් මම හරියම සැටිස්ෆයි මේ ඩෙනිම් එක ගැන. ඉතින් තවත් ඩෙනිම් ඕඩර් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඩෙනිම් ඕඩර් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් රිවිව්ස් කියවන්න හොඳට ගිහලා ඒගොල්ලෝගේ රිවිව්ස් බලලා ඉවරලා ඕඩර් එක දාන්න. මොකද ගත්ත කට්ටිය දාලා තියෙනවා ඒක හොඳයිද නැද්ද කියලා. මොකද ටෙමෝ එකේ වුණත් හැම එකක්ම හැම මේ ෂොප් එකකම තියෙන අයිටම්ස් හොඳ නැහැ ළමයි. හරිද? ඉතින් ඒ හින්දා ක්වොලිටි නැහැ. ඉතින් ඒ හින්දා ක්වොලිටි ෂොප් එකකින් බලලා ඕඩර් එක දාගන්න. ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. ඉතින් මේ පාර්සල් 5ක විතර ඒව තමයි මම ඔයගොල්ලන්ට පෙන්නුවේ අයිටම්ස්. ඉතින් තව එකක් මගේ එනවා. තව එකක් චෙමෝඩ එකක් මගේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. කස්ටමර් එකට තාම මට ගෙනත් දුන්නේ නැහැ. ඩිලිවරි කළේ නැහැ. ඉතින් ඒක හම්බුනාට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම් බලනවා. මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ඔයගොල්ලෝ මොනවා හරි මේක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. මම ඒවට උත්තර දෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ එකතු වෙනකම් මගෙන් යන්න හැමෝම හොඳින් සැපෙන් සතුටින් ඉන්න. Bye.